මම සිතුවා ඇත්තටම මේ ටික ස්ටඩි කරන්න සෑහෙන දේවල් ඔයගොල්ලෝ බැලුවා Google එකේ ඊට පස්සේ තියෙන වීඩියෝස් රිවිව්ස් ඔක්කොම බලලා අන්තිමට මගේ අභියෝගුත් එකම කරපු නිසා මම EVC Global Fitness select කරා. ඊට පස්සේ EVC ස්ටඩි ගෝලිය ඇත්තටම මම කියන්න ඕනේ පටන් ගත්ත දවසේ ඉඳන් 4 වෙනකම් දැන් මට රිලීස් එක හම්බෙලා තියෙන්නේ. ඒ වෙනකම් විතරක් නෙවෙයි දැන් මම ගියාට පස්සේ වුණත් එයාලා මගේ ප්‍රොසෙස් එක follow up කරනවා. මට නවතින තැන් මාව ඩොක්ටර් එක ඊට පස්සේ ඒවා මම රෙකමන්ඩ් කළා. ඒ මම කෙනෙක් කතා කරලා ඊට වෙනකම් ඉතින් අනිම හොඳ සර්විස් එකක් අන්තිම මොහොත වෙනකම්ම EVC එකෙන් මට දුන්නා. ඒ වගේම මම අනිවාර්යයෙන් කියන්න ඕනේ මේ EVC එකෙන් තියෙන විශේෂත්වය ඇවිල්ලා මේකේ ડોකියුමන්ටේෂන් පාර්ට් එක මුලදී නම් මම follow up කළා මම rules එකට දැක්කලා ඒකේ වෙන්න ඕනේ චෙක්ලිස්ට් එක මට කලින් ධම්මය වල මට ඒක දෙවි වෙන්න ඕනේ විද්‍යාත්මක ගයිඩන්ස් එකක් දීලා ඒකම මට ඒකේ ඇත්තටම මේ මට ඒකේ රිසල්ට් එක මම දැක්කේ මගේ වීසා එක වැදුන වෙලාවෙ මොකද විද්‍යාත්මක කට්ටියගේ ડોකියුමන්ටේෂන් ඉෂුස් නිසා වීසා රිජෙක්ට් වුණා. හැබැයි මට නම කම්පියුටර් එකක් තිබ්බා සුකුන් සතිලින ඊට පස්සේ නිලක්ෂි එනමෝම මේ ડોකියුමන්ටේෂන් ප්‍රොසෙස් එක හරියම සීරියස් අරගෙන මට කරලා දුන්නා. ඉතින් ඔව් මම ඇත්තටම රෙකමන්ඩ් කරනවා buy not to ETC study approved එක මේ දැනට ඒකට ඉන්නවා අර මොන හරි කිලෝ දැන් අදහසක් තියෙනවා මේ මුදුන තැන මම අනිවාර්යෙන්ම රෙකමන්ඩ් කරනවා. thank you